ෆ්‍රිල් බ්ලවුස් එකක් මහ ගන්නයි ලෑස්ති වෙන්නේ. ෆ්‍රිල් කියන්නේ පට්ටි වලට එන බ්ලවුස් එකක් මහ ගන්නයි ලෑස්ති වෙන්නේ. මේක බ්ලවුස් එකකට විතරක් නෙමෙයි ගවුමකට ගන්නත් පුළුවන්. මම මහන්න ලෑස්ති වෙන්නේ බ්ලවුස් එකක්. දැන් අපි බලමු මිනි ටික කොහොමද හදාගන්නේ කියලා. ඉත මම අරගෙන තියෙනවා 22ක්. රේස 15යි. කර ගැඹුර අරගෙන තියෙනවා 4ක්. කිහිල්ල යට වට මින්ම මැන ගන්න ඕනේ. මෙතන කිහිල්ල යටින් දාලා මින්ම මැන ගන්න ඕනේ. කිහිල්ල යට වට මින්ම තියෙනවා 28ක්. ඊළඟට මම මේ අඳුම මහන්නේ උරපටි දාලා. එතකොට උරපටි අතර දුරත් මැන ගන්න ඕනේ. මෙන්න මේ විදියට ඔයාලා උරපටි දෙකක් අල්ලන්න ලෑස්ති වෙන දුර ප්‍රමාණය මැන ගන්න ඕනේ. ඒ කියන්නේ බ්‍රාපටි දෙක අතර දුර විදියට අපිට ගන්න පුළුවන්. උරපටි අතර දුර මම ගන්නවා අඟල් 6ක්. මෙන්න මේ මිනි ටිකෙන් තමයි මම අද ඇඳුම කරන්න ලෑස්ති වෙන්නේ. කිහිල්ල යට මින්ම ඒ කියන්නේ අඟල් 28 බෙදනවා 3. 28 3ෙන් බෙදුවම අපිට එනවා 9යි කාලට පොඩ්ඩක් වැඩියෙන් එනවා. මම 9යි කාලයි කියලා ලියා ගන්නවා. මේ බෙදාගත්ත මේ මින්ම මේ උස මින්ම අරගෙන උස මින්මෙන් අඩු කරනවා කර ගැඹුර අඟල් 4. 22කින් 4ක් අඩු කරාම අපිට එනවා 18ක්. මේ 18 මම බෙදනවා 3. 3ෙන් බෙදුවාම එනවා අඟල් 6ක්. ඒ කියන්නේ එක කොටසකට 6ක් එනවා. 18 3ට බෙදුවම 6 3ක් එන. එතකොට 6යි 12යි 18යි විදියට තමයි තට්ටු 3 එන්නේ. එතකොට මේ හැම එකටම මම අඟලක මැහුම් වාසියක් එකතු කරනවා. 6ට එකක් එකතු කරාම 7යි 12ට එකක් එකතු කරාම 13යි 18ට එකක් එකතු කරාම 19යි. පළවෙනි කොටස 7යි දෙවෙනි කොටස 13යි තුන්වෙනි කොටස 19යි. දැන් ඔන්න ඔය විදියට නෙන්නේ. ඊළඟට අපි රෙදි කොටස කපා ගන්නකොට මේ හැම මින්මකටම මේ 9යි කාල එකතු කරගන්න ඕනේ. 7ට 9යි කාල එකතු කරාම 16යි කාලයි. 13ට 9යි කාල එකතු කරාම 19යි කාලයි. 19ට 9යි කාල එකතු කරාම 22යි කාලයි. දැන් අපි මෙන්න මේ ප්‍රමාණ වලින් يعني 16යි කාලේ කොටු දෙකක් කපා ගන්නවා. 19යි කාලේ කොටු දෙකක් කපා ගන්නවා. 22යි කාලේ කොටු දෙකක් කපා ගන්නවා. දැන් අපි මේ කොටු ටික කපාගෙන කොහොමද ඇඳුම කරගන්නේ කියලා ඊළඟට බලමු. මේ තියෙන්නේ අපි කපාගත්තු රෙදි කොටස්. මේ තියෙන්නේ දැන් මෙතන මම ලාගෙන තියෙන ලොකුම කොටු දෙක. ඒ කියන්නේ 22යි කාලේ කොටු දෙක. මෙන්න මේ විදිහට කොටස් දෙකක් කපාගෙන තියෙනවා. මේ කපාගත්තු හතරස් කොටු දෙක මම මෙන්න මේ විදිහට ත්‍රිකෝණාකාරව නවා ගන්නවා. දැන් මේ විදිහට මම කපාගත්තු අනිත් රෙදි කොටස් ටිකත් මේ රෙදි කොටස උඩින් මේ විදිහටම එලා ගන්නවා. කපාගත්තු රෙදි කොටස් ඔක්කොම මේ විදිහට එක පිට එලා ගත්තා. එලාගෙන මම ගත්තාන කිහිල්ල යටවට මින්ම 3ෙන් බෙදලා 9යි කාලා. ඒ මින්ම මම මෙන්න මේ විදිහට මේ මුල්ලේ ටේප් එක තියාගෙන මේ විදිහට 9යි කාල වටේට ලකුණු කර ගන්නවා. ඊළඟට ඇඳුමේ උස තියෙනවා 19යි කාලා. ඒ මින්ම මෙතනට එනකොට සම්පූර්ණ උස එනවා. දැන් මම සම්පූර්ණ උස මේ කොටුවේ තියෙන සම්පූර්ණ උස අරගෙන ඒ උස වටේට ලකුණු කරලා සම්පූර්ණ පහළ රවුම ඇඳ ගන්නවා. මේ විදිහට අපි 29යි කාල වටේට ලකුණු කරලා පහළ වට රවුම හදා ගන්නවා. 22යි කාල ලකුණු කරලා ඊළඟ වට රවුම ඇඳ ගන්නවා. 16යි කාල ලකුණු කරලා ඊළඟ වට රවුම ඇඳ ගන්නවා. දැන් මෙන්න මේ විදිහට අපි කොටස් ටික ඇඳගත්තා. උරපටි අතර දුර ගත්ත අඟල් 6ක්. ඒ අඟල් 6 දෙකෙන් බෙදලා මම මෙතන නැම්මේ සිට ලකුණු කරනවා. අඟල් 6 දෙකෙන් බෙදලා ලකුණු කරනවා. ප්‍රේෂණින් මරන් තියෙනවා 15ක්. 15 මම දෙකෙන් බෙදලා ගන්නවා මේ ඇඳුමේ අත්කට උස
ගන්න 15 දෙකෙන් බෙදපු මින්ම 7යි භාගයයි. උරපටිය උස 4යි. ඒ ප්‍රමාණය අතහැරලා ඉතිරි ටික මම පහළට ලකුණු කරලා මෙන්න මේ විදියට කිහිලි කට වට රවුම ඇඳ ගන්නවා. දැන් මෙන්න මේ විදියට අපි සම්පූර්ණ කොටස ඇඳලා ඉවරයි. ඊළඟට මම මෙතන කරට අඟල් භාගික මැහුම් වාසියක් ගන්නවා ඉහළට. දැන් මේ තියෙන්නේ කර සීමාව. ඊළඟට කිහිලි කටට මම අඟල් කාලක මැහුම් වාසියක් ගන්නවා. දැන් ඊළඟට මම මේ හැඩේ දිගේ මෙහෙම කපලා පහළ වාටියනොත් කපා ගන්නවා. පළවෙනි වටරවුම කපනවා. ඊළඟට දෙවන රවුම අපි සම්පූර්ණ ඇඳුම කපලා ඉවරයි. පටි ගැට ගහන්න තමයි මම ගන්නෙ. මම මේක ටිකක් පටිය පළලට ගන්නයි ගත්තේ. අඟලක විතර පටියක් හිටින විදියට. මම මේක කපාගත්ත අඟල් 3ක් පළලට. ඔයාලට අවශ්‍ය විදිහ උස විදියට ගන්න පුළුවන් පටියේ. 3ක් පළල අඟල් 16ක් දිග රෙදි කොටස් 4ක් මම උරපටියේ ගැට ගහන කොටස් විදියට අරගෙන තියෙනවා. දැන් ඊළඟට බලමු අපි මේ කොටස් කොහොමද මහගන්නේ කියලා. දැන් මම ඉස්සෙල්ලම කරන්නේ මම අංශ මූට්ටුව දානවා. අංශ මූට්ටු දාලා මේ හැම එකකම මම වෙන වෙනම වාටි මහනවා. දැන් ඊළඟට අපි බලමු මේ කොටස් ටික කොහොමද කරගන්නේ කියලා. තියෙන්නේ අපි කපාගත්තු ලොකුම කොටස. මේ තියෙන්නේ කර, මේ තියෙන්නේ අත්කට. දැන් මම මේ අංශ මූට්ටුවයි දාන්න ලෑස්ති වෙන්නේ. දැන් මේ අංශ මූට්ටුව මම පැතලි මූට්ටුවක් විදියට තමයි දාන්නේ. දැන් මම එක පටක් එළියට පන්නලා තියෙනවා. ඒ කියන්නේ එක පටක් අඟල් භාගයක් අහු වෙන විදියට අනිත් පට අඟල් කාලක් අහු වෙන විදියට මූට්ටුව දාගන්න. ඊළඟට අපි මේ වැඩිපුර තියාගත්තු කොටස මෙන්න මේ විදියට නවලා වාටිය ඇඳුම උඩට නවලා මැහුම් වාටිය හැංගිලා යන විදියට අපි මේ විදියට පැතලි මූට්ටුවක් දාගන්න. මෙන්න මේ විදියට මේ කන පිට පැත්ත මේ තියෙන හොඳ පිට පැත්ත මෙන්න මේ විදියට අපි පැතලි මූට්ටුව දාගත්තා. මේ විදියට මම කොටස් තුනේම අංශ මූට්ටු දාගන්නවා. දැන් අපි අංශ මූට්ටුව දාගෙන ඉවරයි. ඊළඟට අපි වාටිය මහනවා. වාටියත් අපි මේක දැන් ෆ්ලෑඩ් හැඩයට තියෙන නිසා ඉස්සෙල්ලම අපි එක සැරයක් නවලා මහගෙන යනවා. ඔයාලට වාටි මහන පුට් එකක් වගේ තියෙනවා නම් එක සැරේම වටේ වාටිය මහගෙන යන්න පුළුවන්. දැන් මම මහන්නේ දෙසරෙට. දැන් මම එක සැරයක් නවලා මුළු වටේම මහගෙන යනවා. ඔයාලට මේ වාටිය මහනකොට පොඩ්ඩක් අර රැලි ගතියක් ගන්න ඕනේ නම් ඔයාලට පුළුවන් මේ මහන වාටිය මේ රෙද්ද ඇදලා මහන්න. මේ විදියට මුළු ප්ලෑඩ් එක වටේම මහගත්තා. ඊළඟට අපි තව සැරයක් මෙන්න මේ විදියට නවලා වාටිය ඇතුල් පැත්තේ අයියෙන් මහගෙන යනවා. මෙන්න මේ විදියට කොටස් තුනේ අංශ මූට්ටු දාලා වාටිය මහගෙන අයන් කර ගන්නවා. ඊළඟට අපි පටි කොටස් 4ක් කපා ගත්තා. ඒ 4ත් අපි මහ ගන්නවා. පටිය මෙහෙම දෙකට නවලා මේ පැත්තේ අයිනේ අඟල් භාගයක මූට්ටුවක් දාගන්න. මේ මූට්ටුව මේ විදියට පැටලි කරලා පටියේ කෙළවර අඟල් භාගයක් පල්ලේ හිටින විදියට මහමත් දාගන්නවා. මේ විදියට මූට්ටුව දෙපැත්ත දාගන්න. මැද මූට්ටුව පැතලි කරලා හදාගත්තා. හදාගෙන කෙළවර මහලා තියෙන නිසා අපිට තල්ලු කරලා තමයි හොඳ පිට හරව ගන්න වෙන්නේ. ඒකට අපිට නියනක් පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් මේ වගේ පැන්සලක්
ආධාරයෙන් අපිට හරව ගන්න පුළුවන්. දැන් අපි මෙතන කෙලවර මෙන්න මේ විදිහට ඇතුළට දාලා ඊට පස්සේ අපි දැන් මේ නියනෙම මෙතන කෙලවර දෙකටත් පොඩ්ඩක් මෙහෙම තල්ලු කරගන්න. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට හොඳ පිට හරව ගන්නවා. දැන් මෙන්න මේ විදිහට පටි හතරක් අපි හොඳ පිට හරවලා අයන් කර ගන්නවා. දැන් අපි මේ කොටස් ටික ඔක්කොම අයන් කරගෙන බලමු. කොටට කපාගත්තු කොටස් දෙකේ අංශ මූට්ටු දෙක මේ විදිහට දාලා තියෙන්නේ. ඊළඟට අපි මේ කොටස් දෙක මෙන්න මේ විදිහට මම එක පිට තියලා මේ තියෙන හොඳ පිට එන විදිහට තියලා මේක වටේ මම කියන්නේ කර වටේ අත්කට වල් දෙකයි මැෂින් කරගත්තා මේ විදිහට. පටි කොටස් ටික මෙතනට මහ ගන්නවා. ඒක මහ ගන්නත් ඕන ඉස්සෙල්ලා කන පිට පැත්තෙන් මෙන්න මේ විදිහට. දැන් මේ විදිහට මම මේ පටි කොටස් හතරම කියලා පින් කර ගන්නවා. මෙන්න මේ විදිහට උරපටි කොටස් ටික කියලා මැෂින් කරගත්තා. ඊළඟට දැන් මේක අපි වටේම මහලා රවුමටනේ තියෙන්නේ. දැන් මේ ඇඳුම මම මේක ඇතුළට බස්ස ගන්නවා. පටි ටික මෙහෙම පහළට දාලා මැෂින් කරගන්න. දැන් අපි ඉහළ වට රවුමම මැෂින් කරගෙන යනවා. මේ විදිහට වටේටම මහගත්තා. ඊට පස්සේ අපි බලන්න ඕනේ මේ උරපටි ගානට ලස්සනට නීට් එකට මෙන්න මේ විදිහට මේ අත්කටවල් ගානට හැරිලා තියෙනවද ඒ ටික බලන්න ඕනේ. බලලා ඊට පස්සේ අපි කට්ස් දාලා අවුට්ලයින් කරගන්න ඕනේ. දැන් මම කරන්නේ මේ මහුම් වාසිය උසම ෆ්ලෑට් කොටස පැත්තට හරවලා මේ කොටස් දෙක මේ පැත්තට හරවලා මෙතනින් අවුට්ලයින් කරගෙන යනවා. අපි සම්පූර්ණ ඇඳුමම මහලා ඉවරයි. ඊළඟට අපි බලමු කොහොමද ඇඳුම එන්නේ කියලා. ඊළඟට අපි ඇඳුම හොඳ පිට හරව ගමු. දැන් ඔයාලට මෙන්න මේ මහපු ක්‍රමයට ගවුමක් මහ ගන්නත් පුළුවන්. දැන් මෙන්න මේ විදිහට තමයි අපේ ඇඳුම එන්නේ. මෙන්න මේ විදිහට දැන් මෙතන අංශ මූට්ටුව මෙහෙම උස්සන්න පුළුවන්. ඒක තියලා නැහිලා නැහැ. මේක වටරවුමටම තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ ඇඳුම ඇඳලා මෙතන උරපටිය ගැට ගහ ගන්න. දැන් ඔයාලටත් පුළුවන් මෙන්න මේ වගේ බ්ලවුස් එකක් මහ ගන්න. නැත්නම් ওই ක්‍රමයටම ඔයාලට පුළුවන් ගවුමක් මහ ගන්න. එහෙනම් ඔයාලත් ඇඳුමක් මහලා හැද බලන්නකෝ.